මේ යන සංසාර ගමන බොහොම භයානක ගමන. හැම වෙලෙම තමන් ගැන හිතන්න. තමන් ගැන බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නේ මරණ සතිය වඩන්න. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන භාවනා අතර මරණ සතිය තරම් දෙයක් නම් බුදු ඇසින් දකින්නේ නැහැ කියෝ. ඒ කියන්නේ හැම වෙලෙම අපි හිතනවා නම් දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ඉන්න ක්‍රමයට ඉඳලා මේ ක්‍රමයට ජීවත් වෙලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද කියලා තමන් තුලින් මරණය ගැන හිතන්න කියන. පඨම මරණ සතිය, ဒုတိ ය මරණ සතිය කියලා දේශන කීපයක් තියෙනවා. ඔය අංගුත්තර නිකායේ දේශන දෙකක් තියෙනවා මරණ සතිය ගැන එක ළඟ. ඒකේ බුදුහාඳුරු පෙන්නනවා කටට ගත්ත බත් ටික ගිල ගන්න පෙර බත් පිට හිර වෙලා මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටලා මැරෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික හෙලා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ඔය වගේ දවසේ තමන්ට තියෙන අනතුරු එකින් එක හිත හිතා මරණ සතිය වඩලා හිතන්න කියනවා දැන් මම මැරුණොත් කොහේ යයිද? අද දවසේ මට කොච්චරනම් අනතුරු තියෙනවද? පාරේ යනකොට ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්, පස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ බේරි මේ මරණයෙන් බේරි යන්තම් අවුරුදු කීපයක් ජීවත් වෙනවා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි අපිට දැනුම් නැති වුණාට. කොච්චර මිනිස්සු හදිස්සි අනතුරු විපාත ඇක්සිඩන්ට් කොහේ අහක යන කුණු ගොඩවල් කර්මයෙන් කැරකිලා යන්නේ. අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා එක්ක ගුටි කාලා මැරෙන්නේ. එක්ක පාරේ යනකොට හතුරෙකුට කියලා තමයිලා රැකලා ඉඳලා ගහලා තියෙන වෙන මිනිහෙකුට. අහක යන මිනිස්සෙක් මැරුම් කන්නේ. ඔය වගේ කර්ම විපාක කැරකෙන්නේ මහා පුදුම විදිහට කැරකිලා එන්නේ. ඒ නිසා හැම වෙලෙම හිතන්න සසරේ අපි කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ නැහැ අද මෙහෙම හිටියට අපි දන්නේ නැහැ පෙර කර්ම විපාක මොන විදිහට අපේ පස්සෙන් එයිද? මතක තියාගන්න අසංඛේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු මුගලන් මහරහතන් වහන්සේ 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දුන්නේ ඇටකට කුඩු වෙලා පිරිනිවන් පාන. 500ක් වට කරගෙන ගැහුවා කිව්වම් පොළු වලින් ආයුධ වලින් ආයි. එතකොට සසරේ කරපු කර්ම විපාක අපිට ඔක්කොම අරගෙන ගැලවෙන්න බෑ. ඒකත් මතක තියාගන්න. දැන් අපි හිතනවා අනේ අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ අම්මා, අපේ තාත්තා, අපේ පවුලේ අය අනේ මේ ඔක්කොම එහෙම වෙන්නේ නැහැ. අපි හිතුවට අපිට ඔක්කොම ගලවන්න බෑ. ඒ අය සසරේ රැස් කරගත්ත කර්ම අරගෙන ඒ අය යන ගමනක් තියෙනවා.